ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී සැමට ඉතාමත්ම සුබදායි ඉතාමත්ම සුබ බලාපොරොත්තු සහිත අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. එංගලන්තයේ බෝල්ටන් කියන විශ්වවිද්‍යාලයේ ශාඛාවක් තියෙනවා රසල් කයිමා කියන රටේ. එහිදී මට ඒ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන උත්සවයේදී ප්‍රධාන දේශනය කරන්න ආරාධනා කරා. රජතුමා තමයි ප්‍රධාන මුත්තා හැටියට ඇවිල්ලා හිටියේ. ඒ ඇවිල්ලා හිටිය වෙලාවේ ඔහු මගේ කතාව ඇහුවට පස්සේ ඒ තරම් මත් එක්ක ඔහු කුළුපග වුණා. පස්සේ අනිත් දවසේ මට මාලිගාවට එන්න කියලා ආරාධනා කරා. එහිදීත් ඔහු මගෙන් ඇහුව දෙයක් තමයි මේ මම ජනාධිපතිවරණයට තරම් කරන කිව්වට පස්සේ මගෙන් ඇහුවා රටට මේ වෙලාවේ ඕනෙමයි කියලා හිතෙන්නේ මොකද්ද කියලා ඇහුවා. මේ රටේ තියෙන ඔය කියන අර්බුදය විසඳ ගන්න. මම කිව්වා මේක මේ ඉක්මනටම කරනවා නම් අපේ රටට විදේශීය ආයෝජන හැටියට ඇමරිකන් ඩොලර් බිලියන 10ක් රට ඇතුළට ආවොත් නිකන් ස්ටොක් මාකට් එකේ දාලා හපෝ ගෙනියන්න නෙමෙයි. අපේ රටට ඇමරිකන් ඩොලර් බිලියන 10ක් ආවොත් ආයෝජන හැටියට උදාහරණයකට මෙගාපොලිස් ප්‍රොජෙක්ට් එක ගත්තොත් PPPs private public partnership කියන ඒවාට ව්‍යාපෘති 180ක් පමණ තියෙනවා. අනු ව්‍යාපෘති. ඉතින් මේවට අපිට තාම ආයෝජකයෝ ගොඩක් හම්බෙලා නැහැ. 10කට 15කට අරින්න අපිට ආයෝජකයෝ හම්බෙලා නැහැ. ඉතින් ආයෝජන අවස්ථා තියෙනවා. ඉතින් මේ ආයෝජන අවස්ථා මම කිව්වා ප්‍රොජෙක්ට් අරගෙන බිලියන 10ක් කෙටි කාලයක් ඇතුළත ලංකාවට ආවොත් අපේ මේ තියෙන ඒ ආර්ථික ඒ ගැට ගැහිලා තියෙන එක අපිට ලියා ගන්න පුළුවන් කියන එක. ඉතින් එතුමා කිව්වා එහෙමනම් ඔබට දැන් කීයක් හම්බෙලා තියෙනවද කියලා ඇහුවා. මම කිව්වා දැන් මම පුදුලික මිනිස්සෙක්. ඉතින් මම ඔබතුමාගෙන් දැන් පළවෙනි ඉල්ලීම කරන්න කියලා. එහෙමනම් පළවෙනි බිලියන් එක මගෙන් කියලා එයා ප්ලෙජ් කරා. එයා පොරොන්දු වුණා. කිව්වා ඒ වගේම රට හරියට කරොත් දෙවෙනි බිලියන් එකත් මගෙන් කියලා. ඒ වගේම මට ඊට පස්සේ ලයිස්තුවක් දුන්නා පසු කාලීනව. පස්සේ මට ලයිස්තුවක් දුන්නා. මෙන්න මේ අයටත් ගිහිල්ලා කතා කරන්න කියලා. ඉතින් මගේ දැන් ඊළඟ මාස කිහිපෙදී මගේ ඉලක්කය වෙන්නේ කොහොම හරි මේ බිලියන 10 එක ලේසි කාර්යයක් නෙමෙයි. මොකද මිනිස්සු ඇවිල්ලා නිකම්ම මුදල් ආයෝජනය කරන්නේ නැහැ. ඉතින් මේ වගේ ආයෝජකයන් ලංකාවට ගෙන්න ගන්න. මොකද අපි මේ ප්‍රශ්න කොහෙන් හරි විසඳ ගන්න අවශ්‍යයි. මේක අපි කතා කරලා විතරක් මදි. ඒක නිසා ඒකට ඒ අවශ්‍ය විදේශ විනිමය ආයෝජන ටික ලංකාවට ගේන්න මගේ මට්ටමින් මමත් වහන්සි වෙනවා.